Welcome back to my YouTube channel. ඉතින් අදත් ඔයාලව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම modern candian එකක් තමයි design කරන්න හිතුවේ. ඉතින් ඔය විදිහට මම sketch එක ඇඳගත්තා. ඊට පස්සේ material එක select කරගත්තා. lace fabric එකයි chiffon fabric එකයි තමයි මම මේකට use කරන්නේ. ඊට පස්සේ block එක මේ විදිහට ඇඳ ගන්නවා. block එකේ අපි උර හිස ලකුණ කරගන්නවා. ඊට පස්සේ රගල් රේඛාව කර යම්බුර ඒ වගේම මධ්‍ය ඩාට්ටුස බ්‍රාකට්ටුස සම්පූර්ණ උස ඔය ටික ලකුණු කරගෙන ඒ විදිහට රේඛා ටික ඇඳ ගන්නවා. ඊට පස්සේ රගල් රේඛාව දිගේ පපුව වට මෙෂර්මන්ට් එකක් සම්පූර්ණ උස රේඛාව දිගේ එනමට මෙෂර්මන්ට් එකක් අරගෙන ඊට පස්සේ කිහිලි කට වක්‍රය යන ගන්නවා. රගල් උස දෙකට බෙදලා අගල් භාගයක් ඇතුළු පැත්තට තියලා මොන විදිහට කිහිලි කට අපි යන ගන්නවා. උරහිස පළල අඟල් එකමාරක් විතර ගත්තා. කර රේඛාවත් ඔය විදිහට අඳ ගන්නවා. ඊට පස්සේ අපි මැදේ ඩාට් පළල ලකුණු කරලා ඊට පස්සේ ඩාට් එක අඳ ගන්නවා ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපි බ්‍රා කප් එකේ වට ප්‍රමාණය ගන්න මධ්‍ය ඩාට් එකේ ඉඳන් බ්‍රා කට් උස දක්වා තියෙන උස වටට මොනවා විදිහට මාක් කරගෙන යන්න ඕනේ. කර ඩීප් එක ළඟින් අඟල් භාගයක් ඇතුළට තියලා මොනවා විදිහට අපි වක්‍රය යනවා. ඒ වගේම කිහිලි කටින් අඟල් එකමාරක් ඉඳ තියා ගන්නවා විදිහට. ඊට පස්සේ අපි සම්පූර්ණ වක්‍රය අඳ ගන්නවා. ඊට පස්සේ සයිඩ් ඩාට් එකක් අඳ ගන්නවා. සයිඩ් ඩාට් එක ඔය විදිහටම මම තියා ගන්නවා. මොකද එහෙම ඩාට් එක ඔය විදිහටම තියාගෙන මේ විදිහට අපි මහලා ගත්තම ජැකට් එක ඇත්තටම නේට් එකට ගන්න පුළුවන්. බේසික් බ්ලොක් එකත් එක්කම මේ ජැකට් එක කියන්නේ ගොඩක් පහසුයි පුරුදු වෙන කෙනෙකුට මේක කරගන්න. මේක කියලා දෙන්න ඇත්තටම පුරුදු වෙන කෙනෙකුට ඒ කියන්නේ ජැකට් ගැන ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙකුට නම් මේ ජැකට් එක කරගන්න පහසු වෙන විදිහට තමයි මේක පෙන්නන්නේ. ඊට පස්සේ අපි ඩාට් එක ඔය විදිහට කරලඟටම මාක් කරගෙන එකකින් අඟල් භාගයක් ලකුණු කරලා ඒ අඟල් භාගේ කට් වෙන විදිහට තමයි අපි සයිඩ් ඩාට් එක ඔය විදිහටම අපි ෆැබ්‍රික් එකේ තියෙනකොට කපලා මාක් කරනවා. ඉතින් මැද ඩාට් එක ළඟ මම ඔය විදිහට කට් මාක් එක තියෙනවා ෆැබ්‍රික් එකේ තියා ගන්නවා. එතකොට අපිට මහගද්දි හරිම පහසුයි. ඊට පස්සේ ඔය ඩාට් එක අපි නමලා හදා ගන්නවා. අපි ඒක මහන්නට වඩා ඔය විදිහට බ්ලොක් එකේම නමලා තියාගෙන ෆැබ්‍රික් එකේ තියෙනකොට ගානට කපලා ගත්තම ඒක අපිට පහසුයි. මේ ජැකට් එක ගොඩක්ම පහසු ජැකට් එකක්. ඕනෙම කෙනෙකුට මහන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විදිහට පිටිපස්ස කරුවත් අඳ ගන්න ඕනේ. උරහිස ලකුණු කරනකොට උර කර හැලීම වළක්ව ගන්න ටිප් එකක් තමයි උරහිස අපි අඟල් භාගයක් පන්නලා මාක් කරන්න ඕනේ. පිටිපස්ස පළුවේ හැම මෙෂර්මන්ට් එකක්ම අපි අඟල් භාගයක් පන්නලා මාක් කරගත්තම ඉතින් පිටිපස්සෙන් ජැකට් එක හොඳට ටයිට් වෙලා හිටිනවා. උරහිසේ ඉඳන් ඉන්න පපුවේ හැම එකක්ම ඒකත් ටිප් එකක් හොඳට මතක තියාගන්න. අපි අඟල් භාගයක් පන්නලා සාරි ජැකට් එකක මාක් කරගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. උරහිස වැටීම අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් මම ওই විදිහට බ්ලොක් එක කපා ගන්න මැහුම් වාසි තියන්න නැතුව ඊට පස්සේ අපි ෆැබ්‍රික් එකේ තියෙනකොට අපි මැහුම් වාසි අවශ්‍ය ප්‍රමාණය තියාගෙන කපා ගන්නවා. ඒ වගේම ස්ලීව් එකත් සාමාන්‍ය ස්ලීව් එකක් අපි අඳ ගන්නවා. මම ඊට පස්සේ ස්ලීව් එකේ ඩිසයින් එක ෆැබ්‍රික් එකේ තියෙනකොට තමයි ඒක ඒ විදිහට කපා ගන්නේ. සාමාන්‍ය ස්ලීව් එක උඩින් පෆ් වෙන්න අඟල් එකමාරක් උඩට කරලා ගන්නවා.
පෆ් එක හදාගන්න. මේ විදිහට අපි ස්ලීව් එක ඊට පස්සේ අපි බ්ලොක් එක තියාගෙන ෆැබ්‍රික් එකේ ওই විදිහට මහම් වාසි තියලා කපා ගන්න අපිට අවශ්‍ය ප්‍රමාණය වලින්. මේකෙදි මම පොප්ලින් ෆැබ්‍රික් එකෙන් කොටස් දෙක කපා ගන්නවා ලයිනින් එක. ඉතින් අපිට කන් පිටට බ්‍රා කප් එක ඇතුළට රඳවලා බ්‍රා කප් එක නොපෙනෙන විදිහට අපිට මහ ගන්න පුළුවන්. ඒ වගේම පිටිපස්සෙන් බලනකොට කන් පිටින් බලනකොට ජැකට් එක ගොඩක් නීට් වෙනවා. එක දෙන්නේ මම ඔයාලට කිව්වේ එතන කට් මාක් එක දෙන්නාම අපිට පස්සේ තියෙන ඔය විදිහට ස්ලීව් එක මම ස්ලීව් එකේ ඩිසයින් එක ඔය විදිහට මැද්දෙන් අඩු වෙලා දෙපැත්තට වැඩි වෙන විදිහට තමයි මම ස්ලීව් එක අඳගෙන තියෙන්නේ. ඔන්න ස්කෙච් එකේ දකින්න ඇති. ඉතින් ඔන්න ඔය විදිහට ඒ නිසා බ්ලොක් එක ස්ලීව් එකේ බ්ලොක් එක ෆැබ්‍රික් එකේ තියාගෙන ඒකේ විදිහට මම පොඩක් හදලා ගන්නවා. ඔන්න ඔය විදිහට අපි ෆැබ්‍රික්ස් තුනෙන්ම කපා ගන්නවා බ්ලොක් එක. පිටිපස්ස පළුවට ලයිනින් එකයි ගන්න පොප්ලින් එකෙන්. ඉස්සරහ පළුවට ලයිනින් දෙක ගන්න පොප්ලින් ෆැබ්‍රික් එක කපා ගන්නවා. විදිහට පොප්ලින් එක උඩින් ෂිෆෝන් එකත් ඒක උඩින් ලේස් ෆැබ්‍රික් එකක් තියාගෙන කොටස් කීපයක් අපි විදිහට එකතු කරලා මහ ගන්නවා. ඊට පස්සේ තව කොටසක් පොප්ලින් එකෙන් විතරක් වෙනම තියාගෙන අපි මහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට පේන්නේ. ඊළඟට අපි අර කලින් මහගත්තු කොටසට අපි අයින් කරගත්තු ඉතුරු පොප්ලින් කොටස ඔය විදිහට උඩින් තියලා අඟල් භාගයට මම වාසියක් තියලා ඒක අනිත් පැත්ත හරවලා කට් මාක් එකක් දීලා තමයි අනිත් පැත්තට හරව ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අර මම කිව්වා වගේ වෙන් කරගත්තු පොප්ලින් කොටසත් ඔය විදිහට අපි බ්‍රා කප් කොටස මහගෙන ෆැබ්‍රික් එක උඩින් ඔය විදිහට ලේස් ෆැබ්‍රික් එක උඩින් තියා ගන්නවා. ඊට පස්සේ ඔය විදිහට කරවට මහගෙන ඒක අනිත් පැත්ත හරවලා ගන්නවා. ඔන්න ඔය විදිහට බ්‍රා කප් එක ඇතුලට තියලා බලන්න බ්‍රා කප් එක අපේ නොපෙනෙන විදිහට මහගන්න වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි ලයිනින් එකට තියලා ස්ටිච් එකක් මැද්දෙන් දා ගන්න ඕනේ. කප් එකේ සෙන්ටර් එක හරියටම අපි දැන් ඔය ෆැබ්‍රික් එකේ දාගත්ත බ්‍රා පොයින්ට් එකයි කප් එකේ පොයින්ට් එකයි හරියටම සෙට් වෙන විදිහට අපේ විදිහට ස්ටිච් එකක් දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඔය විදිහට තියලා සම්බන්ධ කරගන්න ඕනේ බ්‍රා කප් කොටසත් අන්ඩර් බස්ට් කොටසත්.
මැහුවට පස්සේ ඔන්න ඔය වගේ තමයි අපිට පේන්නේ. ඊට පස්සේ පිටිපස කර සාමාන්‍ය විදිහට කර ෆේසෙම තියලා මහ ගන්න ඕනේ. ස්ලීව් එකේ ඉලාස්ටික් එක යන කොටසේ උස අපේ උඩ හිසේ ඉඳන් කොච්චරක් උසින්ද කියන එක මාක් කරගෙන ඔන්න ඔය විදිහට ස්ලීව් එකේ දෙපැත්තෙන් කට් මාක් එකක් දීලා ඉලාස්ටික් එකත් අපි අතවට ප්‍රමාණයට ටයිට් වෙන විදිහට ගන්න ඕනේ. ඊට පස්සේ ඉලාස්ටික් කොටස දෙකට බෙදාගෙන ෆැබ්‍රික් එකේ මැද සිලෙක්ට් කරගෙන ඉලාස්ටික් එකේ මැද සිලෙක්ට් කරගෙන අපි ඉලාස්ටික් එකේ මැදට අල්ටර්නේට් එකක් දාලා ඉලාස්ටික් එකේ මැදත් ෆැබ්‍රික් එකේ මැද කොටසත් ඔන්න ඔය විදිහට ලකුණු කරගෙන එතනට අපි අල්ටර්නේට් එකක් ගන්න. අපිට ඒක ලේසි ඉලාස්ටික් එක නීට් එකට මහ ගන්න. ඔන්න ඔය ආකාරයට ඇත්තටම ඉලාස්ටික් එක නීට් එකට ගන්න පුළුවන් එක අපිට පහසුයි එහෙම දාගන්න එක. ස්ලීව් එකක් ඇටච් කරාට පස්සේ අපිට ජැකට් එක දාලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ අලුත් ඩිසයින්ස් බලන්න ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න, like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තව මොන වගේ ඩිසයින්ස් දැනගන්න කැමති කියන එකත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න.